ලස්සන වීව් එකක් තියෙනවා. තලේමන්නාරම් දුම්රිය මාර්ගයේ අවසාන තැන. හායි ළමයි. ඉතින් අපේ ජැෆ්නා යන ගමනේ දෙවනි vlog එක තමයි මෙතනින් ස්ටාර්ට් කරන්නේ. ඉතින් දැන් අපි මන්නාරමට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ඉස්සරහට මන්නාරමේ මොනවද බලන්න තියෙන දේවල් කියලා. ඉතින් එහෙනම් මගෙත් එක්ක අද යමු මන්නාරමට. ඉතින් දැන් අපි මේ ඉන්නේ මැනා ෆෝර්ට් එකේ. ඉතින් මැනා වලට අවම අපිට ඉස්සෙල්ලාම බලන්න හම්බෙන තැන තමයි මැනා ෆෝර්ට් එක. මේක මේ ගොඩනගලා තියෙන්නේ පෘතුගීසි කාලේ. ඉතින් මෙතනට මේ හරිම ලස්සන වීව් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. මෙතන බ්‍රිජ් එකක් තියෙනවා. මේ මෙතන තමයි ෆෝර්ට් එක තියෙන්නේ. අපි ඉස්සරහට යමු. චුට්ටක් ගිහලා බලමු වටේ කොහොමද තියෙන්නේ කියලා. මේක මේ දැන් මේ රිනෝවේට් කරගෙන යනවා. මම හිතන්නේ මේක දැන් මේ ටිකක් විනාශ වෙලා යන හින්න වෙන්නේ නැති. ඔයාලට පේනවා ඇති අර අතන තියෙන්නේ මේ පෘතුගීසි ඉන්දියාර එක යාළගේ අර මාක් කරලා නිකන් සිම්බල්ස් වගේ. ඒව තාම තියෙනවා ඒ විදිහටම. ඒතර මොකක් හරි මේ ලියලා තියෙනවා පේන්නේ. ඔරතල් මේ ෆෝට් එක ඇතුලේ මෙන්න මේ වගේ කුටියක් තියෙනවා. ඒකේ මේ කොහෙවත් කවුලුවක් නැහැ. හැබැයි අර අතන යකඩ අර කොකු වගේ තියෙනවා නිකන් බහින්න පඩිය වගේ. මේ ෆුල් සීල්. මේ කිසිම කවුලුවක් නැහැ. ඉතින් සමහරට මේක හිර කුටියක් වෙන්න ඇති. අපි ඔන මැනා ෆෝර්ට් එකත් බැලුවා. දැන් ඊළඟට යන්න හදන්නේ මැනාවල තියෙන තවත් එක විශේෂ තැනකට බයොබැබ් ට්‍රී එක. අපි එහෙනම් දැන් එතෙන්ට ගිහිලා හම්බෙමු. මන්නාරමට ඇවිල්ලා අපි මුලින්ම ආවේ මෙන්න මේ බයොබැබ් ට්‍රී එක බලන්න. ඉතින් ලංකාවේ මේ බයොබැබ් ට්‍රී තියෙන්නේ යාපනයේ ඩෙල්ෆ් වල තියෙනවා. ආය මන්නාරමේ තියෙනවා. තවත් කීප තැනක තියෙනවා. ඉතින් මේක මේ අප්‍රිකාව, මැඩගස්කර් එතකොට ඒ වගේ රටවල් වල තමයි විශේෂයෙන් තිබිලා තියෙන්නේ. හැබැයි මේක මේ ලංකාවට ආවේනික ශාකයක් නෙමෙයි. මේක අරාබි වෙළෙඳුන් විසින් ගෙනාපු ශාකයක් කියලා තමයි කියන්නේ. මේක මේ අවුරුදු 700ක් විතර පරණයි කියලා කියන්නේ. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය මේක මේ ලොකු ගොඩක් ලොකු වලට පේනවා ඇති. මේක මීටර් 20ක් විතර පළල ඇති වට ප්‍රමාණය. ඉතින් මන්නාරම් පැත්තට ආවොත් ඕගොල්ලොත් ඇවිල්ලා බලන්න. ඉතින් මෙතෙන්ටත් මේක මේ මන්නාරමේ විශේෂ තැනක් ඉතින්. අපි දැන් මන්නාරමේ ඉඳන් තලේමන්නාරම් වලට ආවා. අපි දැන් මේ ඉන්නේ තලේමන්නාරම් පිය එකේ. ඉතින් අපි දැන් ඉන්නේ මෙන්න මෙතන. ඉතින් ඉස්සර ඉන්දියාවේ ධනුෂ්කෝඩි වල ඉඳන් තලේමන්නාරම් මෙතෙන්ට තමයි බෝට්ටු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දැන් නම් පිය එක එතෙන්ට යන්න බෑ. දිරලා තියෙන්නේ. මේ තියෙන්නේ පිය එක මේ දිරලා තියෙන්නේ යන්න බෑ. මෙතන මේ නෝටිස් එකකුත් දාලා තියෙනවා. මේක ගොඩක් අබලා වෙලා තියෙන්නේ. දැන් මෙතන බෝට් වෙන්නෙත් නැහැලු. පහලට යන්න? මේ තියෙන ළමයි මේ තලේමන්නාරම් දුම්රිය මාර්ගයේ අවසාන තැන. මෙතෙන්ට විතරයි කෝච්චි එන්නේ. අර තියෙන්නේ ඈත ස්ටේෂන් එක. මෙතන එහාට තියෙන ඉතින් බීච් එක.
ඉතින් මෙතන තියෙනවා මේ තලේ මන්නාරම් ලයිට් හවුස් එකත්. මේ තියෙන එක. ඒකට නම් හැබැයි යන්න දෙන්නේ නැහැ. ඉතින් එළියෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. හරි දැන් අපි මේ ටික බැලුවා. දැන් අපි ඊළඟට යන්න හදන්නේ මන්නාරමේ බලන්න තියෙන අවසාන තැන රාම්සිටි බ්‍රිජ් එක ළඟට. ඉතින් එහෙනම් අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. තලේ මන්නාරම් පියකින් පස්සේ අපි දැන් ආවා රාමසේත් බ්‍රිජ් එක බලන්න. මේ ඇවිල්ලා තලේ මන්නාරම් කෙළවර. දැන් අපි යන්න හදන්නේ එතෙන්ට. මෙතන වාහන ටික දාලා අපිට පුළුවන් මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි නම් දැන් ඒක බලන්න. දැන් රාමසේත් බ්‍රිජ් එක බලන්න. ටිකක් මීටර් කීයක් විතර තියනවද අය? 200 300ක් වගේ තියෙනවා. හරි තියෙනවා. කිරන්ට යන්න ඕන. අවුයි මොහොර අවසරයි ළමයි. අපි මේ යන්නේ සෙප්තැම්බර් මුල් සතියේ. ලොන් වීකෙන්ඩ් එකේ මේ වැල්ලේ යන්නත් අමාරුයි. ඒ බෙල්ලන්ගේ ඉන්න පන තියෙනවා. ආනේ බෙල්ල. ඔයාලට ඈතින් පේන්නේ රාම්සේත් බ්‍රිජ් එක. ඉතින් අර කට්ටියක් ඈත යනවා. මේ අයිනෙන් ගිහ හැකි යන්න පාර තියෙනවා. ඉතින් කිලෝමීටර් 1.5ක් වගේ දුරකට යන්න පුළුවන්. ඒ කියන්නේ ෆස්ට් අයිලන්ඩ් එකට යන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඊට පස්සේ සෙකන්ඩ් අයිලන්ඩ් එකට වගේ නම් යන්න බෑ කියලා කියන්නේ. ෆස්ට් අයිලන්ඩ් එකේ භාගයක් වගේ යන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ තාවොත් මේ එන්න ඉතින් පැය කිලෝමීටර් 1.5ක් වගේ තියෙනවා. ඒ හරියට යන්න. අපි නම් අද යන්නේ නැහැ. මොකද අපි ජැෆ්නා වලට යන්න ඕන රෑ වෙන්න කලින් ඒ හින්දා. ඉතින් මෙතනත් මේ පැත්තට આવොත් අනිවාර්යයෙන්ම මෙතෙන්ටත් එන්න. ඉතින් අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඉතින් ඊළඟට ජැෆ්නා vlog එකෙන් හම්බෙමු. කිල්ල එන්න. බයි.